මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විස්තර මාළු ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් මම ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ ගිය පාර වීඩියෝ එකෙන් මම පෙන්වුවා ඔයාලට short tail වර්ගයක් වන මේ layer tail කියන short tail වර්ගය ගැන. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ අවසානයේ මම ඔයාලට පොරොන්දු වුණා ඊගා වීඩියෝ එකෙන් මම ඔයාලට calico short tail එක පෙන්නනවා කියලා. ඉතින් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඕන මම අද calico short tail ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් යාළුවනේ අපි බලමු මේ calico short tail කියන්නේ මොන වර්ගයද කියලා සහ මෙයාලගේ ජීවිත කාලයේ මෙයාලගේ වර්ධනය මෙයාලා පැටව කොච්චර ප්‍රමාණයක් බිහි කරනවද මෙයාලට දෙන්න පුළුවන් කෑම වර්ග මොනවද ඒ වගේ දේවල් ගැන අද වීඩියෝ එකෙන් අපි බලමු. ඔයා මේ වෙද්දි short tail හදන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා හදන්න ලොකු කැමැත්තක් දක්වනවා මේ calico short tail එක. ඒකට හේතුව යාළුවනේ දැන් ඔයාලට පේන මේ වීඩියෝ එකේ මම පෙන්නන මේ calico short tail එක. ඉතින් මෙයාලගේ ශරීරයේ පාට තුනක් තියෙනවා. කළු, රතු සහ සුදු පාට කියන මේ පාට තුන මෙයාලගේ ශරීරයේ තියෙනවා. ඉතින් ඔයාලට පේන තියාළුවනේ මෙතන මේ මම දාලා තියෙන calico short tail එක ගොඩක්ම ලස්සනයි. අනිත් මම ඔයාලට පෙන්නුම් මේ දක්වා පෙන්නුම් short tail වර්ග වලට වඩා මේ calico short tail එක ලස්සනයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ calico short tail එකට ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් යාළුවනේ අපේ aquarium එකට උනත් calico short tail ගෙනාවුවාම වැඩි දවසක් තියාගන්න බෑ. මොකද කස්ටමර්ස්ලා දැක්ක ගමන් ඉතා ඉක්මනින් අරගෙන යනවා මේ calico short tail එක. මොකද මේගොල්ලෝ ගොඩක් ලස්සන නිසා. ඒක නිසා තමයි මින්මැදුරලත් ගොඩක් දුරට මේ calico short tail එක දැක ගන්න නැත්තේ. ටග් ගාලා මේගොල්ලෝ ඉවර වෙනවා. ගෙනාවු ගාම ටග් ගාලා ඉවර වෙනවා. මේගොල්ලෝ ගොඩක් ලස්සන නිසා. හරි යාළුවනේ අපි එහෙනම් මුලින්ම බලමු මේ calico short tail ලගේ ශරීරයේ වර්ධනය ගැන. ඉතින් යාළුවනේ හොඳින් වර්ධනය වෙච්ච calico short tail පිරිමිසෙක් සාමාන්‍යයෙන් අඟල් 3ත් 4.5 අතර වගේ ප්‍රමාණයට වර්ධනය වෙනවා. ඉතින් ගෑනු සතෙක්ගේ වර්ධනය ගත්තත් ඒත් ඒ වගේ ප්‍රමාණයට ගෑනු සතත් වර්ධනය වීමක් වෙනවා. ඉතින් මේ ගෑනු සතා සහ පිරිමි සතා අතර වෙනස ඔයාලට හඳුනා ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. මොකද මම කලින් වීඩියෝ වලත් ඒ ගැන කිව්වා. මම මේ වීඩියෝ එක ඉක්මනින් කියන්නම්. පිරිමි සතාගේ යාළුවනේ පිටිපස්සේ වලිගය ගත්තොත් එහෙම පිටිපස්සේ වලිගය පහළට වෙන්න කඩුවක හැඩයක් වගේ අපිට දැක ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මෙයාලට spout tail කියලා කියන්නේ. ඒතර ගෑනු සතාගේ ශරීරයේ පිටිපස්ස වලිගයේ එහෙම කඩුවක හැඩයක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි යාළුවනේ පිරිමි සතාගේ ශරීරයේ හීනී ගෑනු සතාගේ ශරීරයට වඩා ගෑනු සතාගේ ශරීරයේ පිරිමි සතාගේ ශරීරයට වඩා ටිකක් මහතින් වැඩි. ඉතින් ඔන්න ඔය වෙනස්කම් තමයි මේ calico short tail ලගෙත් අපිට දැක ගන්න තියෙන පිරිමි සතෙක්ගේ සහ ගෑනු සතෙක්ගේ. එන යාළුවනේ අපි ඊගාට බලමු මේ calico short tail කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා. සාමාන්‍ය නිරෝගී calico short tail අවුරුදු 3ත් අවුරුදු 5ත් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් ඔයා මේ calico short tail බෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මෙයාලට හිතකර වතුරේ pH එකේ කොච්චරද වතුරේ උෂ්ණත්වය කොච්චරද ඒ වගේ දේවල් පිළිබඳව අනිවාර්යෙන් දැනගන්න ඕන. ඉතින් යාළුවනේ මේ calico short tail එකට හිතකර වතුරේ pH එකේ විදියට 7.0ත් 8.4 අතර වගේ pH එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙයාලට හිතකර වතුරේ උෂ්ණත්වයේ විදියට ෆැරන්හයිට් අංශක 72ත් 82ත් අතර වගේ ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ නිරෝගී calico short tail ගෑනු සතෙක් සාමාන්‍යයෙන් පැටව 20ත් 80 හෝ උපරිම 100ක වගේ ප්‍රමාණයක් එකවර බිහි කිරීම කරනවා. ඉතින් මෙයාලත් අර ගප්පිය ප්ලේටි වගේම තමයි මෙයාලගේ පැටව මෙයාලා විසින්ම ආහාරයට ගැනීමක් කරනවා. ඒක නිසා යාළුවනේ ඔයාලා පැටව බෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මතක ඇතුව ඔයාගේ බ්‍රීඩින් ටැංකියට පාසි ටිකක් වගේ එකතු කරගන්න. මොකද ඒතර පැටවුන්ට පාසි අතර හැංගිලා ඉඳීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ නිතර බලන්න බ්‍රීඩින් ටැංකිය පැටව දාලා තිනවන ටක් ගාලා ඒ පැටව ටික අල්ලලා ඉවරලා වෙනත් ටැංකියකට දාගන්න. නැත්තම් පාසි දැම්මත් සමහරක් අවස්ථාවන් වල පැටව පාසි අතරින් එළියට ආවම මේ ලොකු අය පැටවුම්ම ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි බලමු යාළුවනේ මෙයාලට අපි ආහාර විදිහට මොන වගේ දේවල්ද දෙන්න පුළුවන් කියලා. ඉතින් මම නම් මෙයාලට ආහාර විදිහට ලබා දෙන්නේ Galaxy කියන කෑම එක. ඔයාලට බලන්න Galaxy හෝ Tomboy වගේ ආහාරයක් මෙයාලගේ ආහාරයට එකතු කරගන්න. තවත් මාළු කෑම වර්ග තියෙනවා මින්මැදුර වල ඔයාලට බලලි ඉවරලා ඔයාලට හොඳයි කියන ඉතින වර්ගයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මම නම් ගොඩක් කල් ඉඳලා මේ Galaxy කියන කෑම තමයි මෙයාලට ආහාර විදිහට ලබා දීම කරන්නේ. හොඳයි යාළුවනේ අවසාන වශයෙන් ඔයාලට කියන්න ඕන මේ calico short tail හදන ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙනවා මෙයාලගේ බ්‍රීඩින් එකකින් ලැබෙන පැටව
හරියටම කැලිගෝ සෝට් ටේල් එකේ පාටම නැහැ. දැන් උදාහරණයක් විදිහට යාළුවනේ අපි ගත්තොත් කැලිගෝ සෝට් ටේල් එක රතුයි සුදුයි සහ කළු කියන වර්ණ තුන මිශ්‍ර වෙලානේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයා ගන්න පැටවුන්ගේ ඔයා බ්‍රීඩින් කරලා ගන්න පැටවුන්ගේ මේ පාට තුන ඔයාලට දැක ගන්න ලැබෙන්නේ නැහැ ගොඩක් දුරට. කළු පාටයි රතු පාටයි තමයි ගොඩක් දුරට පැටවුන්ගේ දැක ගන්න ලැබෙන්නේ. ඉතින් බ්‍රීඩින් එකකින් කැලිගෝ පැටව සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැති නිසා ගොඩක් දෙනෙක් මේ කැලිගෝ සෝට් ටේල් එක ඇති කරන්න අකමැත්තක් දක්වනවා. කැලිගෝ සෝට් ටේල් පැටව ඔයා වැඩිපුර ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි යාළුවනේ මෙයාලගේ බ්ලඩ් එක වෙනස් කරගන්න එක. ඉතින් යාළුවනේ මෙහිම වාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාගේ දැනට කැලිගෝ සෝට් ටේල්ලා ඉන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ දැනට ඉන්න කැලිගෝ සෝට් ටේල් ගැහණු සත්තුත් එක්ක වෙනත් තැනකින් මිලදී ගත්තු කැලිගෝ සෝට් ටේල් පිරිමි සත්තු දාලා බ්‍රීඩින් එකක් කරගන්න. එහෙමත් නැත්නම් යාළුවනේ ඔයා ගාව ඉන්න කැලිගෝ සෝට් ටේල් පිරිමි සත්තුන්ට වෙනත් තැනකින් මිලදී ගත්තු කැලිගෝ සෝට් ටේල් ගැහණු සත්තු ටිකක් දාලා ඉවරලා බ්‍රීඩින් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම බ්‍රීඩින් කරගත්තාම ගොඩක් දුරට කැලිගෝ සෝට් ටේල් පැටව ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි යාළුවනේ මෙහෙම දෙයක් කියන්න ඕන 100%ක්ම කැලිගෝ සෝට් ටේල් ලැබෙයි කියලා අපිට හරියටම රෙකමන්ඩ් කරන්න අපහසුයි. නමුත් කලින් ඔයාගේ බ්‍රීඩින් කරද්දී පැටව කැලිගෝ පැටව ලැබුණු ප්‍රමාණය අපි හිතමු 120ක් නම් මේ විදිහට බ්ලඩ් එක චේන්ජ් කරාට පස්සේ සමහරක් අවස්ථාවවලදී 140ක් 150ක් 160ක් විතර මට්ටමට කැලිගෝ සෝට් ටේල් ලැබීමේ ප්‍රවණතාවය තියෙනවා. හිතන යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මම අදට මෙතනින් නතර වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් දැම්මොත් subscribe කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන සීනුවේ ලකුණේ බොත් එහෙම මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට මේ වීඩියෝ එක බලා ගැනීමේ හැකියාව තියෙනවා.